හැමෝටම සුබ දවසක්. අද මට හිතුණා ඔබේ අවධානය යොමු කරන්න විශේෂ දෙයකට. ඒ තමයි ඔබට හිතෙනවා නම් සමහරවිට ඔබ හිතන විදියට දේවල් සිද්ධ වෙන්නේ නැහැ. එහෙම නැත්නම් සිද්ධ වෙන්න දේවල් නොහිතන විදියට කියලා. ඔබගේ රැකියාව සම්බන්ධයෙන්, ඔබගේ ඉගෙනීම් සම්බන්ධයෙන්, ඔබේ ජීවිතය සම්බන්ධයෙන් ගොඩාක් දේවල් තියෙන්න පුළුවන් මේකට හේතු. නමුත් එක දෙයක් කරේ මම ඔබේ අවධානය යොමු කරන්න හිතුණා. ඒ තමයි දැන් මෙහෙම හිතන්නකෝ අපි කේක් එකක් හදන ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙනවා අපිට. කේක් එක හදන මෙතඩ්ස් තියෙනවා රෙසිපි එක. අපි මේක පාවිච්චි කරලා දැන් බටර්, බිත්තර මේ ටික ඔක්කොම දාලා රෙසිපි එක දිහා බලාගෙන කේක් එක බේක් කරනවා. ඔන්න රිසල්ට් එක විදිහට කේක් එක අපිට ලැබෙනවා. හිතන්නකෝ අපි ඒකට කැමති නෑ කියලා. කැමති නැත්තම් අපි අර ඉන්ග්‍රීඩියන්ට්ස්ම දාලා අර රෙසිපි එකම පාවිච්චි කරලා අර විදිහට බේක් කළොත් අර කේක් එකම තමයි ලැබෙන්නේ. අපි කේක් එකට කැමති නැත්තම් කේක් එක එක්ක හදන විදිය වෙනස් කරන්න ඕනේ. එහෙම නැත්නම් දාන ඉන්ග්‍රීඩියන්ට්ස් වෙනස් කරන්න ඕනේ. ඒ දෙකම ඒ විදිහට තියලා වෙනත් කේක් එකක් ලැබෙයි කියලා හිතන එක ඒ තරම් හොඳ එහෙම නැත්නම් දැනුවත් ක්‍රියාවක් නෙමෙයි. අපි මුදෙනකොට එහෙම වෙන ඒගොල්ලෝ අපි හිතනවා රයිට් අපි යම් මොහොතක මේක වෙනස් වෙයි කියලා නෑ. ඒක වෙනස් කෙරෙන්න ඕන නම් කල යුත්තේ උබයි. ඉතින් අද අපි කතා කරන්නේ මේ අපි දේවල් ලේබල් කරන විදිහ, අපි දේවල් නම් කරන විදිහ, අපි කියන්නේ perception එක කියලා. අපිට එන අත්දැකීම්, අපිට මුණ පාන සිද්ධ වෙන සිද්ධීන් අපි බොහොම ඉක්මනට ඒවා ලේබල් කරලා එක බොක්ස් එකකට දානවා. ඒක මගේ අවාසනාවට වෙච්ච දෙයක්. මේක හරි චැලෙන්ජින් සිටුේෂන් එකක්. ඔෆිස් එකේ අනිත් අයට එහෙම නෑ. මට මේක මගෙන්ම වුණා මට හරි මේක හරි කරදරයක් කියලා ඒක එහෙම ලේබල් කරාම එතනින් එහාට අපේ ඇතිවෙන සිතුවිලි චිත්ත සමුදායන් මේකට සාපේක්ෂවයි එන්නේ. මේ කරපු නම් කිරීමට ගැලපෙන විදිහට තමයි ඉතුරු ටික එන්නේ. ඒ ඉතුරු ටික එන නිසා ඒවට සාපේක්ෂව තමයි අපි ඉතුරු අපේ ක්‍රියාවන් අපි යොමු වීම කරන්නේ. එතකොට ඒ ක්‍රියාවන් නිසා තමයි අපේ ලැබෙන ප්‍රතිඵල අපිට ලැබෙන්නේ. ඉතින් ලැබෙන ප්‍රතිඵල ගැන සතුටු නැත්නම් අර කරන දේවල් වෙනස් කරන්න ඕනේ. කරන දේවල් වෙනස් කරන්න නම් ඒ ගැන අපි සිතන සිතුවිලි සමුදාය, ඒ සිතුවිලි ගලා යන ආකාරය වෙනස් කරන්න ඕනේ. ඒක වෙනස් කරන්න ආරම්භ කරන්න වෙන්නේ අපේ ඉන්ටර්ප්‍රිටේෂන් එකේ. අපි ඒකට කරන නම් කිරීම. අද හිතලා බලන්න ඔබට සිදුවෙන මූණ දෙන සිදුවෙන අත්දැකීම් නම් කරන්න කලින් හදිස්සි වෙලා බලන්න ඒක විතරද නම් කරන්න පුළුවන් එකම විදිය කියලා. ඒ කියන්නේ ඔබ හිතනවා මේක චැලෙන්ජින් සිටුේෂන් එකක් කියලා නිකන් නම් කරනවා මේක ඔපචුනිටි එකක් කියලා. මේක මට ලැබෙන අවස්ථාවක් කියලා. මේක මගේ ශක්තියින් මගේ හැකියාවන් උරගා බලන්න හම්බෙන තවත් අවස්ථාවක් කියලා. එහෙම හිතලා බලන්න ඊට පස්සේ ඔබට සිතුවෙන සිතුවිලි මොනවද කියලා. ඒ සිතුවිලි අනුව ඔබ කරන දේවල් බලන්න වෙනස් වෙනවද කියලා. ඒ වෙනස් වෙනකොට ඔබට ලැබෙන ප්‍රතිඵල වෙනස් වෙයි. කරලා බලලා කමෙන්ට් එකක් දාන්න ඔබේ අත්දැකීම් බෙදා ගන්න. මම නුවන් සමරපති. ඔබට සුබ දවසක්. තවත් දවසක හමු වෙමු. ආයුබෝවන්.